Good morning, guys. ඔන්න එහෙනම් දෙවෙනි දවසත් පටන් ගන්න යන්නේ අපි අද. පොඩ සීතලයි. ඉන්න බලන්න අද එළියට ගිහලා කොහමද තත්ත්වය කියලා බලමුකෝ. උදේ පාන්දර 9 ඇස් බලන්න යන්න කියලා බැලුවේ. මෙතන ඉඳන් මිනිත්තු 10ක්වත් යන්න නැහැ කිව්වා. පයින් යන්න පුළුවන් කිව්වා. දැන් ඉතින් රෙඩි වෙලා බ්‍රෙක්ෆාස්ට් ඇවිල්ලා ගන්න කියලා බැලුවේ. මොකද අපි මෙහි ඉඳන් යන්න ඕනේ. ඒකින්ද අපි ඉතින් එහෙනම් රෙඩි වෙලා 9 ඇස් එක පැත්තට ගිහිල්ලා එතන ඉතින් ෆොටෝස් ටිකක් ගහලා මම නම් එකපාරක් 9 ඇස් ගිහිල්ලා තියෙනවා. මෙයා නම් ගිහිල්ලා නැහැ. ඒකින්ද ගිහිල්ලා පොඩ්ඩක් බලලා ඇවිල්ලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉක්මනට යන් අපි නුවරඑළියේ. එයා උදේ පාන්දර මුණ හොදනවා. නැගිටලා ඉඩා හොඳයි. එහෙනම් මුණකට හොදලා කරගෙන අපි රෙඩි වෙලා ඉක්මනට යන් 9 ඇච් බලන්න. Hi guys. දැන් අපි යනවා අපිට 9 ඇච් එක බලන්න. මෙතන ඉඳන් මිනිත්තු 10ක්වත් නැහැ. පයින් යන්න තියෙන්නේ. පොඩි හයික් එකකුත් තියෙනවා. අන්න කෝච්චියක් යන හැරවා. බලමු එහෙනම් ගිහිල්ලා මොන වගේ සීන් එකක්ද එතන තියෙන්නේ. මම නම් ඊට කලින් ගියා. මෙයා ෆස්ට් ටයිම් යන්නේ. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් මෙතන ඉඳන් පොඩි පඩිපෙලක් තියෙනවා පල්ලෙහාට යන්න. ගොඩක් තැන්වල පඩිපෙල්. අපේ නෝනට පඩිපෙල් පොඩ්ඩක් ඇලර්ජික්. එයා බහින්නේ පඩිය මේ කකුලක් තිය කකුලක් තමයි එයා බහින්නේ. එයාගේ කකුලේ උලක් තියෙනවා. ඒක හින්දා එහෙනම් එයාට බහින්නේ සිදු වෙලා තියෙන්නේ. අන්න මෙතන ඉන්න ගන්නේ. මේ පොඩි ඇසුවා. මොකද? ෂා. අපි අද යන්න තියෙන්නේ කෝච්චි පාර උඩින්. හරි. හම්බෝ සුපිරි. ඇවිල්ලා බහින්න නෙමෙයි. බස් එක වුණා නැහැ. නගින්න ගියාම දැන් ආයෙ ගිහලා පඩිපෙල් ටික බහගෙන කන්දත් බහගෙන ආවා. ඉවල ඉස්සනවා. දැන් ආයෙ යනකොට උඩ නගින එක තමයි සුපිරි මාතල් එක. මේ ඔන්න අපි කෝච්චිය පාර දිගේ ඇවිදගෙන ලස්සනට යනවා. ඉතින් ඇත්තටම මේ පොඩි වෙලාවක් කියන්නේ හොටෙල් එකේ ඉඳන් මෙතනට එන්න. මේ අපිට මහන්සි වුණානේ. මේ බලවෙතෙන්ට ගිහිල්ලා. හැබැයි මේ එහෙම ඒ කියන්නේ ට්‍රිප් එකක් දෙවිලා මෙහෙම දුර තියෙන ඒ කියන්නේ ඇවිදගෙන බලන්න නේද? ෂොක් එක අපි හැමදාම යන්නේ එකම ටිකටනේ. ඔව්. අපි දැන් ආව මෙතෙන්ට ෆොටෝස් ටිකක් ගහුවා. Hi. මොනවද කරන්නේ? Hi. මේ කෝච්චියක් කෙනෙක්ම බලාගෙන. එයා කෝච්චියක් කෙනෙක්ම බලාගෙන ඉන්නවා. හරි guys, මේ අපි 9 ඇච් එක බලලා දැන් යන ගමන් මොකද ටයිම් නැහැ. අපි ඉතුරු තැන් වලට යන්න ඕනේ. ඒකින්ද ෆොටෝස් ගහලා කරලා ලස්සන බලලා දැන් අපි යනවා ආයි හොටෙල් එකට බ්‍රෙක්ෆාස්ට් අරගෙන
දැන් අපි පිටත් වෙනවා. එහෙම වුණොත් එහෙමනම් අපි තව ටිකකින් හම්බෙමු. ඔයාලා මොනවද කියන්න තියෙන්නේ? එයාට හචින් යන්න හදනවලු සීතලත් එක්ක පොඩ්ඩක්. එහෙනම් බලමු අපි ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. Hi guys, ඉතින් අපි දැන් නුවරලී පැත්තට යන ගමන් ඉන්නේ. මාව පෙන්නන්න. ඉතින් මේ කෙසෙල් කිසිල් පිටිපස්සේ. ඉතින් මේ දැන් කොහෙද? යත් පැටි පොළ පහු වෙලා දැන් සීතලයි ටිකක්. දැන් ටිකක් සීතල වීගෙන යන ගමන් අපි තාම ලොකුට සීතලක් ලොකුට දෙන්න දෙන්න ෂේප් එකේ තාම ඉන්නවා. බලමු මේ ගිහිල්ලා හමුවෙමු එහෙනම්. ඔන්න එහෙනම් අපි අඹේ විලට ආවා. කොහේ බලන්න Hai කියන්නේ. එනි මෙන්න ටිකක් සෙනගක් ඉන්නවා. යබාන ඇතුළට ටිකට් කවුන්ටර් එකට ගිහිල්ලා ටිකට් අරගෙන උඩට යන්න. මට මතක විදිහට මීඩියේදී වෙනස් අපි අන්තිමට ආව පාර. දැන් නම් ලස්සනයි. මාර ලස්සන හදලා තියෙනවා දැන්. මෙන්න ඉන්නවා ඔයාගේ යාළුවෝ ටික. බබා. මේ ඔයාගේ යාළුවෝද? නම් යාළුවෝ කෑ ගහන ඔයාව දැකලා. කෑම අයින් කළා නේ. අන්න පක්කි දානවා. නෑ දැන් මේගොල්ලෝ මේ හොදලා ඇතුළට ගන්නවා මං හිතන්නේ. හොදලා තමයි මේගොල්ලෝම දැන් යවන්නේ මේ කිරිදොවන්න. මේ මේගොල්ලෝ ෆෑන් උත් දාලා තියෙනවා. ෆෑන් දාලා ෆුල් සපාන් එකේ ඉන්නේ කට්ටිය. මොකක් සයිස් එක කොහොමද? ඈ? මොකද සයිස් එක? අන්න මෙහා කරලා වැඩි බං. අන්න. ඒ බට්ටාද ලෙව් ගන්නේ. ඇත්තටම මේ අපේ ලංකාව දිගට හිටිනවනේ ඈ මීදුවත් එක්ක මාරම ලස්සනයි නේ මේ ගයිස් ඉතින් ෆාම් එක බලි ඉවරයි වට්ටම සීසලයි ඉතින් අපි දැන් යන්න බැලුවේ එළියට ගිහලා තව යන්න තැන් ටිකක් තියෙනවා බලමු කොහොමද යන්න පුළුවන් කියලා බලලා අප්ඩේට් එකක් දෙන්නම්
මෙයාට නම් අමාරු වෙලා ඉන්නේ. මේ අපි යන් එන ගිල් හම්බෙමු. පේන්නද? එහෙම නිකන් පේන්නේ නැහැ. අර සීසල් දාම කටෙන් මේ මොනවද? දුම යනවනේ. ඒක පේන්නේ නැහැ. ඔය ගියාලු. අපිට ගියා. ඉතින් මේ ඉස්සරහදී හම්බෙමු. හරි ගයිස් ඉතින් අපි චෙක් ඉන් වුණා අද ඉන්න හොටෙල් එකට. අපි අද ඉන්නේ ජෙට්වින් සෙන් ඇන්ඩ්‍රූස් එකේ තමයි අද අපි නවතින්නේ ඉන්නේ. මේ තියෙන අපේ රූම් එක මම ඔයගොල්ලෝ බලන්න. මේ තියෙන්නේ අපේ රූම් එක. රූම් එක තියෙනවා. ඉතින් ගාඩන් එකට යන්න පුළුවන් කිව්වා. බලමු. ඒකට තමයි ලස්සනයි. වව්. යටින් ලොක් වෙලා. Wow. Nice. අපි හවසර පොඩ්ඩක් එළියට යන්න කියලා හිතාගෙන ඉන්නවා. අපි හවසර එළියට යන්න කියලා හිතාගෙන ඉන්නවා. බලමු එහෙම වුණොත් එළියට ගිහලා වීඩියෝ එකක් ඔයගොල්ලෝට ගේන්නම්. ඉක්මනට. bye. Hi guys, ඉතින් අපි වික්ටෝරියා පාක් එක පැත්තේ ආ පොඩ්ඩක් හවස් වෙලා පොඩ මීදුම තිබුණා වැස්සත් එක්ක තු එන්න බැරි වෙයි කියලා ඒත් ඉතින් ටක් ගාලා මේ නිසා ළඟපාතම ඉන්න නිසාත් එක්ක හිතලා ටකස් ගාලා ආවා ඉතින් යම් බාරිසාර මොකද වෙන්නේ කියලා හරි ගයිස් ඉතින් එහෙනම් ආයෙ හොටෙල් එකට ආවා අදට බ්ලොග් එක කියලා ගන්න කියලා බැලුවේ ආයෙ හෙට අලුත් බ්ලොග් එකකින් හම්බ වෙනකන් දැන්ට
සමුගන්නවා. එහෙනම් channel එක දිගටම එකතු වෙලා ඉන්න. ටච් එකේ ඉන්න අපිත් එක්ක ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හෙට දවසේ මොකද වෙන්නේ කියලා තව වීඩියෝ එකකින් ගේන්න. ඉතින් එතකන් අදට සමුගන්නවා. bye bye.